ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාරනවා නූපන්නා වූ විචිකිච්ඡාව ඉපදීමටත් උපන්නා වූ විචිකිච්ඡාව වැඩිවීමටත් හේතුව නුනුවණින් මෙනෙහි කිරීම කියලා. විචිකිච්ඡාව කියනකොට අර්ථකථනයක් තියෙනවා බුද්ධ ආදී 8 තැන්හි සැකය කියලා. ඒකෙම තියන්න. මේක සාකච්ඡා කරන්න වෙලාවක් අපිට නැහැ. සංක්ෂිප්ත අදහස විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වතුනි සැකය. සැකේ උපදින්නේ ඇයි? නුනුවණින් මෙනෙහි කිරීම. සැකයි කියලා කියනකොට අවස්ථා දෙකක් තියෙනවානේ. ප්‍රධාන වශයෙන් එදිනදා ජීවිතයේ අපි අසුරු මිසුරු කරන අය කන බොන දේවල්, අඳින පරිජන දේවල් මේ පිළිබඳ සැකයක් තියෙනවා. ඒක එකක්. අනික තමයි ධර්මයේ පිළිබඳ සැකය. ධර්ම පිළිබඳ සැකය පොඩ්ඩක් තියලා එදිනදා සැකේ පිළිබඳ යමුකෝ. නේද? අපි හිතන්න ඕගොල්ලෝ යම් කාරණයක් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයගොල්ලන්ට හම් වෙනවා කෑමක්. මොකක් හරි කෑමක් කියන්නකෝ. ඕක ගත්ත ගමන් කටේ දාලා හපනවා කියන්නකෝ. ගත්ත ගමන් කටේ දාලා ඒක හැපුවා. ගිල්ලා. හරි? මොකද උනේ? ආහාරය හොඳ වුණොත් හොඳයි, වැරදුනොත් ඉවරයි. දැන් ඔය උදාහරණයට එන්න. ආහාරයක් ලැබුණ ගමන් කටේ දා ගන්නකොට මොකද කළේ? අපි ආහාරය ගැන හිතුවේ නෑ, බැලුවේ නෑ, හෙව්වේ නෑ, විමසුවේ නෑ. ගිල්ලා. මොකද කරේ? එකම දෙයක් ඔයගොල්ලෝ හිතාගත්ත මොකද්ද? මේක ආහාරයක්, මේක රස ඇති, මේක ගුණ ඇති, මේක වටිනවා ඇති, මේක හොයාගන්න අමාරු ඇති, ආයි හම්බ වෙන්නේ නැති කියලා හිතුවා. මොකක්ද උනේ? අර විමසුවේ නෑනේ. සැකෙන් තමයි ගිල්ලේ. ඇහුවෙත් නෑ, බැලුවෙත් නෑ, හෙව්වෙත් නෑ, මොකුත් නෑනේ. දැන් ගිලලා ඉවර වෙලා පින්වතුනි මොකද කරන්නේ? දැන් කල්පනා කරනවා අනේ මම මොනවද කෑවේ? දැන් හදිසිය බඩේ අමාරු කැදුනොත් එහෙම හින්නට කල්පනා කරනවා මං ඊ කාපු එකේ අවුලද දන්නේ නැහැ. දැන් ප්‍රශ්න ගොඩයි. මරුණොත් එහෙම ඊ කාපු එකෙන් දන්නේ මරුණේ කියලා අනික කට්ටිය කොහොම දැන් මේක හෙන්න කුකුස් කපින සෙන්න සැකයක්. ඇයි කණ්ඩ ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉමසලා බැලුවේ නැහැ. ඇඳුමක් ගන්න යනවා. දැක්ක ගමන් විමසන්නේ අනේ මේක මට හරියනවා කියලා ඒක අර වටිනාකමත් එක්ක අර ප්‍රසිද්ධියේ තියෙන කෙනෙක් නිලියෙක් ඇඳපු එකක් කියන්නකෝ ඒක පාට ගන්නවා. ඇයිල බලපුවම ඇඳ ගන්න බෑ. දැන් කල්පනා කරනවා මේ ඇඳුම ඊට හොඳට තිබ්බනේ. දැන් සැකයි. ඔකම තමයි පින්වතුනි අපේ ජීවිත කතාව ඔක්කොම තියෙන්නේ. විවාහයෙන් ඉස්සෙල්ලා අපේ මේ මිනිස්සයා මිස්සුනොත් මේ කාන්තාව මිස්සුනොත් මට ආයි කවුරුත් හම්බෙන්නේ නැහැ කියලා බෙල්ල කඩාගෙන ගිහිල්ලා කර ගහනවා. ඊට පස්සේ කල්පනා කරනවා අඩේ මං මේ මිනිස්සයාද බැන්දි. මේ ගෑනිද බැන්දි. දැන් මාරසකයි. එනිසා මේ ජීවිතේ පින්වතුනේ ධර්මයේ මෙහා ජීවිත කතාවේ තියෙන්නේ තෝකම තමයි. අර විමසන්න ඕනේ මේ කෑම හොඳ දෙයක්ද? මේක මිනිසු කන දෙයක්ද? කලින් කාලා තියනවද? අර ඔය ඔක්කොම පින්වතුනේ විමසන්න. අහන් ඒකට කියන නුනුවණ කියලා. වර්ධන නුවණ පරිවර්තිත කරන නුවණ ඒක නුවණ කියලා. එහෙම නැතුව අර කරපේකට නුනුවණ කියලා.
පිංගතුනේ ධර්මයටත් එහෙමයි. ධර්මයේ ඩෝංගාල වැටුනාම දඩාංගාල බදාගෙන මන් නිවන් දැක්කා කිය හිටියට මේ සැකේ දුරු වෙන්නේ එහෙම සැකයි. මන් දන්නවා මිනිසුන්ට හැම දෙම බුදුදහමේ සැකයි. මොන පූජා මේ පූජා අර පූජා භාවනා ක්‍රම සති භාවනා දෙකේ සති 14 දින 20 දාන සීල මේ සියල්ලම සැකයි. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි තරමටම සැකයි. එයි අන්න නුනුවන නිසා. නිසා නුවණ උපදවා ගන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මොකටද? සැකේ දුරු කර ගන්න. නිසා ඔබට මේ සැකේ දුරු කර ගන්න ඕනේ නම් ඇහෙන දේ, දකින දේ, පෙනෙන දේ, දැනෙන දේ, දැනගත්ත දේ මොකද කරන්න ඕනේ? නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. දැකපු, අහපු, දැනුණු, දැනගත්තු හතරයි. ඔය හතර ඇතුළේ මේ ඉන්දියා හයේම ක්‍රියාකාරීත්වයේ තියෙනවා. මොකද කරන්න ඕනේ? විමසන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඔය පිළිබඳව තියෙන සැක ඔක්කොම මොකද වෙන්නේ? දුරු වෙලා යනවා. ධර්මයේ විමසන්න ඕනේ. විමසීමෙන් නුවණින් තමයි පිණුත අපිට සැකේ දුරු කරගන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි.